අයිබෝන් බිම්බෙන මේ තවත් ප්‍රැක්ටිකල් එකක් කතා කරන්න යන්නේ. ඒ තමයි මෙන්න මේ ස්ටේඩියම් උපකරණය ඔස්සේ අපිට තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මට්ටම් ගැනීමේ ප්‍රැක්ටිකල් එක. මට්ටම් ගැනීම කියලා කියන්නේ භූමියේ උසනේ. භූමියේ උච්චත්වය ස්ථානයක ස්ථානයට වෙනස් වෙනවානේ. අන්න ඒ උස අපිට යම් පිහිටීමකට සාපේක්ෂ උස ගැනීමේ හැකියාව තියෙනවා. ඒක වැදගත් වෙනවා මාර්ග සෑදීමේදී, ඇලවැලි සෑදීමේදීනේ ග්‍රවුන්ඩ් එකක් හදද්දී අන්න ඒ වගේ සිවිල් ඉංජිනේරු කටයුතු වලදී මෙන්න මේ මට්ටම් ගැනීම කියන ප්‍රායෝගිකව ආලට වැදගත් වෙනවා. මේකෙදී අපි මේ ස්ටේඩියම් උපකරණ නැත්නම් ඔටෝ ලෙවල් එක ඔස්සේ අපි පාඨාංක ගැනීම සිදු කරනවා. මම සරලව මෙන්න මේ බෝඩ් එකේ පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද කරන්න කියන එක. මේකේ ඔයාලට පේනවා මම මේ ඇඳලා තියෙන්නේ ස්ටේඩියම් උපකරණයේ උපනේද හරහා බැලුවට පස්සේ ඒක ඇතුලේ මෙන්න මෙහෙම අපිට දර්ශන පදයක් පේනවා. ඒක ඔයාලා දැනටමත් දන්නවා මේ වගේ ඉහළ ස්ටේඩියම් රේඛාවක් තියෙනවා, පහළ රේඛාවක් තියෙනවා, මධ්‍ය රේඛාව, තිරස් එක සහ සිරස් රේඛාව තියෙනවා. අපි දැන් දුරමැනීමේ තමයි ඉහළ සහ පහළ පාඨාංක දෙකට අදාළව ගත්තේ. මේ මැද රේඛාවේ යෂ්ටි ගමන ස්ථානයේ තමයි අපි පාඨාංක වශයෙන් ගන්න. මොකේදද? මෙන්න මේ ලෙවලින් මට්ටම් ගැනීමේදී පාඨාංක ගන්නෙ මෙන්න මේ රේඛාව ඔස්සේ තමයි. එතකොට දැන් මේකේ මූලික වශයෙන් පාඨාංකයක් ගන්න ආකාරය අපි කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න බලමු ආලට. මෙන්න මෙතන අපි චුට්ටක් බැලුවොත් මම මේ දල ආකෘතියක් සටහන් කරලා තියෙනවා. මෙන්න මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තමයි උපකරණය. මේ තමයි උපකරණය. මේ තමයි ඔටෝ ලෙවල් එකේ ස්ටේඩියම් උපකරණය. උපකරණය තියෙනවා මේ තියෙන පොළොව මට්ටම, මේ බිම් මට්ටම තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ලක්ෂයක්. මේකට කියනවා බංගු ලකුණු නැත්තම් බෙන්ච්මාර්ක් BM කියලා අපි කියමු. BM කියලා ගන්න උච්චත්වයේ දන්නා ලක්ෂයක්. ආසන්න වශයෙන් BM එක 100යි කියලා ගමු. සම්මත මට්ටමකට සාපේක්ෂව උස. මේකේ තුමු මුහුදු මට්ටම කියලා. mean sea level. මේක මුහුදු මට්ටම නම් ඉඳලා වගේ බංගු ලකුණු බෙන්ච්මාර්ක් සඳහා උස තමයි මීටර් 100. අපි උපකරණ මේ වගේ ස්ථාපනය කරලා පාඩම් අපිට දෙකක් ගන්න තියෙනවා. එකක් තමයි උච්චත්වයේ දන්නා ලක්ෂයේ මේ යෂ්ටිය තියලා තියෙන්නේ. මිනුම් යෂ්ටිය මේකට කියනවා මිනුම් යෂ්ටිය කියලා. මිනුම් යටිය කියලාත් කියනවා. යටිය තියලා උපකරණය ලෙවල් කරලා පොඩක් ඔස්සේ බලලා මෙතන පාඩම්කේ කියවා ගන්න. අපි ඒකට කියනවා පසු දැක්ම කියලා කියන්නේ. පසු දැක්ම. බැක් සයිඩ් කියනවා. පසු දැක්ම කියන්නේ උච්චත්වයේ දන්නා ලක්ෂයේ පාඨාංකය. මෙන්න මේ අගය BS එක ඔයාලා සටහන් කරගන්න. ඊට පස්සේ උපකරණය දැන් ඔයාලගේ නොදන්නා ලක්ෂයේ උපකරණයට විරුද්ධ පැත්ත නම් තියෙන්නේ. උපකරණය අංශ 180ක් කරකව ගන්න වෙනවා. කරකවගෙන මෙන්න මෙතන මේ ලක්ෂය අපි තියෙනවා මොකද්ද? මිනුම් යෂ්ටිය තියලා ලෙවල් කරලා නැවත පාරක් මෙතනින් ඇහැ තියලා අපේ අනිත් පැත්තට ගියා. ඇහැ තියලා මේ පාඨාංකය ගන්න. ඒක තමයි පෙරදැක්ම. දැන් පෙරදැක්ම කියන්නේ උච්චත්වයේ නොදන්නා ලක්ෂයක යෂ්ටියේ පාඨාංකය තමයි පෙරදැක්ම කියලා කියන්නේ. ඒක අරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ සරල ගණනය කිරීම ඔස්සේ අදාළ ඒ ලක්ෂයේ උච්චත්වය හොයාගැනීමේ හැකියාව තියෙනවා. අපි ගන්න උපකරණයේ උස කියලා එකක්. උපකරණ උස කියලා කියන්නේ සම්මත මට්ටමකට සාපේක්ෂව උපකරණයේ කේන්ද්‍රය දක්වා තියෙන සිරස් උස තමයි උපකරණයේ උස කියලා කියන්නේ. උපකරණයේ උස අපි අරගෙන ඊට පස්සේ බලුවන් අපිට මේ තියෙන BM කියන්නේ මේ උස. අපි උපකරණයේ උස සමාන වෙනවා නම් මෙන්න මේ අගයට සහ මෙන්න මේ කොටසට. මේ කොටස BM, මේ කොටස BS මෙන්න තියෙනවා. මේ සමස්ත උස මේ දෙකේම එකයිනේ. මේ සමස්ත කොටසින් මේ කැලේ ඔයාලා අඩු කළොත් FS එක මෙන්න මෙතන උච්චත්වය හොයා ගන්න පුළුවන්. එබනම් මේ HI එකෙන් අඩු කරනවා මෙන්න මේ පාඨාංකය. එතකොට E ලක්ෂයේ පාඨාංක වලට හොයාගැනීමේ හැකියාව තියෙනවා. එතන අගය ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔන්න ඔහොම තමයි මේ ගණනය කර ගැනීම කරන්නේ. ඒක පාඨාංක අරගෙන සටහනෙහි ඒවා තපෙලිතුරු පත්‍රය ඔයාලා මේක ගාණක් වශයෙන් සැකසීම කළ යුතුයි. මේක මෙහෙම කළාට මේ ලක්ෂ දෙක එක පැත්තෙන් තියලා පාඩම් ගන්නත් පුළුවන්. දැන් හිතන්නකො මෙහෙම ඔයාලා එක්සෑම් එකේදී මෙතන උපකරණය තියලා
මේ A සහ B කියලා ලක්ෂ දෙකක් ඔයාලට දෙනවා. A සහ B. දීලා ඔයාලට කිව්වොත් එහෙම A කියන්නේ උච්චත්වයේ දන්නා ලක්ෂයක්, B කියන්නේ නොදන්නා ලක්ෂයක් කියලා. ඒ ස්ථාන දෙකේ එතන ඔන්න ඔයාලට මිනුම් යෂ්ටි රඳවලා තියෙන්නේ. එහෙම කිව්වොත් එහෙම ඔයාලට වෙනවා BS වශයෙන් එකක් තෝරගන්න, උච්චත්වය දන්නා ලක්ෂය නොදන්නේ ගන්න FS වශයෙන්. ඒ පාඩාංක දෙක අරගෙන බවෙන්න එපා මෙහෙම තිබ්බට ඒ පාඩාංක දෙක අරගෙන ගාන හදන විදිය මෙහෙමම තමයි. කලින් විදියමයි. එහෙම හොයලා අවසන් පාඩාංකේ ගන්න. ඉස්සරහින් තිබ්බ කියලා කලබල වෙන්න එපා. ගොඩක් විට එක්සෑම් එකේ ඉස්සරහින් තමයි තියෙන්නේ. ඉස්සරහින් ගොඩක් විට තියෙන්නේ. එහෙම වුණොත් පාඩාංක දෙක අරගෙන ගාන හැදුවා නම් හරි. දැන් උපකරණයේ ඔස්සේ වෙන්න ඕන දේ තමයි අදාළ ලක්ෂ දෙකම A සහ මේ ගන්නකො A සහ B කියලා. ලක්ෂ දෙකට අදාළව උපකරණ ස්ථාපනය කරලා තියෙන්නේ. ඔයාලට තියෙන ලෙවල් කරලා පාඩාංක දෙක ගන්න. ඉස්සෙල්ලාම ලෙවල් කරන්න ලකුණු ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේ ස්පර්ශක සිරුමාරු පාවිච්චි කරලා ඔයාලට පුළුවන් විනුම් යෂ්ටිය සහ මේ දුරේක්ෂය එකම රේඛාවට ගන්න පුළුවන්. ඒ රේඛාවට අරගෙන මෙන්න මේ කොටස ඔස්සේ උඩ කොටස ඔස්සේ බලලා තව ටිකක් රේඛාව හදා ගන්න පුළුවන් ඔයාලට හදාගෙන මේකෙන් ફોකස් කරලා මොකෙන්ද දුරේක්ෂ සිරුමාරුවෙන් අදාළ මෙන්න මේ කැපෙන ස්ථානයේ පාඩාංකය ගන්න. ඒ පාඩාංකය කියව ගන්න. ඒක කියව ගත්තට පස්සේ පුළුවන් ඔයාලට ඒ ලක්ෂය කියන්නේ උච්චත්වයේ දන්නා ලක්ෂණ ඒ පාඩාංකය ගන්න. ඒක තමයි BS එක. ඊට පස්සේ මේක හරව ගන්න අනෙක් ලක්ෂය මේක පාවිච්චි කරලා මොකද්ද? ස්පර්ශක සිරුමාරුව අතින් හරවන්නත් පුළුවන්. නමුත් අතින් හරවන්න යන්න එපා. මේ මැෂින් එක හරවන්න තියෙන උපකරණ පාවිච්චි කරලා වැඩේ කරන්න. ඒකට අරගෙන ඒ පාඩාංකයත් අරගෙන මෙන්න මේ ආකාරයෙන් ගණනය කිරීම ඔස්සේ ඔයාලට පුළුවන් ස්ථාන දෙකේ උච්චත්වය හොයාගන්න. ඔය දෙකනේ 4 5ක් තිබුණත් ඔය වගේ 4 5ක් තිබ්බත් ඔය විදිහට වගුවක් අපි හදලා ලොකු එකක් කරනවානේ. ඒක එක්සෑම් එකේ ප්‍රැක්ටිකල් එක එකක් තමයි එහෙම වගුවක් පුරවන්න දෙන්නත් පුළුවන්. සම්පූර්ණ වශයෙන් ඔයාලට වගුවක් හිස්තැන් දීලා ඔයාලගේ පේපර් එකේ දීලා ගාන හදන්න එන්නත් පුළුවන්. ඒතකොට ඒකේ පාඩම් මොකුත් ගන්න නැහැ. කොහොමද ඔය ප්‍රැක්ටිකල් පහෙන් එකක් එනවනේ වාඩි වෙලා ස්ථානීය වශයෙන් කරන එක. අන්න ඒකටන ප්‍රැක්ටිකල් එකක් වශයෙන් ඒක එන්න පුළුවන්. නැත්නම් මේ මම කියා දුන්න විදිහට පාඩාංක ටික අරගෙන ප්‍රැක්ටිකල් එක කරන්න එන්න පුළුවන්. එතකොට ඒ ආකාර දෙකෙන් කෝකාවත් පොඩ්ඩක් හුරු වෙලා ගියොත් ඔයාලා මේක සම්පූර්ණ ලකුණු ගැනීමේ හැකියාව තියෙන ප්‍රැක්ටිකල් එකක් කියලා කියන්න පුළුවන්. එහෙනම් ප්‍රැක්ටිකල් එක ওই ටික තමයි විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ.